දැන් රස්ටින් එකට බලපාන සාධක දෙකක් නේ මේ දේ මොකද්ද? ඔක්සිජන් සහ අහගන්න දැන් ඔයාලා ඉගෙන ගත්තනේ මොකද්ද? රස්ටින් එකට බලපාන ෆැක්ටර්ස් දෙකක් ඔයාලා ඉගෙන ගත්තානේ. What are the two factors affecting for the rusting of iron? Oxygen and water. දැන් ඔක තමයි රස්ටින් එක වෙන්න බලපාන සාධක දෙක ඔය දෙක පුතේ. හැබැයි රස්ටින් එක උනාට පස්සේ නැත්නම් වෙනකොට හරි මේ රස්ටින් එක වේගවත් කරන සහ වේගවත් කරන්නේ නැති දේවල් දෙකක් තියෙනවා. මොනවද? රස්ටින් එක වේගවත් කරන දෙයක් තමයි ඇසිඩ් කියලා කියන්නේ. acid increase the rate of rusting. තව එකක් තියෙනවා මොනවද? තව සාධකයක් තියෙනවා. There is another factors which increase the rusting of iron. That is the salt. නේද? ලවණ විශේෂයෙන්ම දැන් ලුණු ගත්තොත් මේක මොකද්ද වෙන්නේ? රස්ටින් එක ඇති කරනවා. ඒතර රස්ටින් එක අඩු කරන දෙයක් තියෙනවා මොනවද? ඒ රස්ටින් එක අඩු කරන දේ තමයි මොකද්ද? බේස්, භස්ම. මේවා රස්ටින් එක අඩු කරනවා පුතේ. නේද? දැන් අපි සාමාන්‍යයෙන් අපි එදිනෙදා ජීවිතයේ බලමු දේවල් ගත්තොත් එහෙම. දැන් හිතන්න ඔයාලා යකඩ වලින් හදපු පිහියක් අරගෙන ඉවර වෙලා පිහියෙන් ඔයාලා දෙහි ගෙඩියක් කපනවා. දෙහි ගෙඩිය මොනවද තියෙන්නේ? ඇසිඩ් තියෙනවනේ. සිට්‍රික් කියන ඇසිඩ් එක තියෙනවනේ. එතකොට මේ පිහිය හොදන්න නැතුව තිබ්බොත් මොකද වෙන්නේ? මේ පිහිය හොදන්න නැතුව තිබ්බොත් පවදාට බලනකොට සමහරට මොකද වෙන්නේ? මලකඩ කනවා. කොහොමත් පිහිය යකඩ නිසා මලකඩ කනවා. හැබැයි මේ ඇසිඩ් එක නිසා මලකඩ කන එක මොනවා වෙලාද? වේගවත් වෙලා නේ. මලකඩ කන එක වේගවත් වෙලා. නේද? දැන් ඔය උදාහරණයක් ගත්තොත් එimhe තව දෙයක් තමයි ගොඩක් වෙලාවට අපි මේ අත්තල බඳින ඔරලෝසු නේද? ලෝහ වලින් හදපු ඔරලෝසු තියෙනව නේද? ඒව සමහරලාට ටික දවසක් යනකොට මේ කැඩෙනවා. ඒ කැඩෙන්න ප්‍රධානම හේතුව මොකද්ද? මලකඩ හැදීමනේ නේද? නැත්තම් කොරෝඩ් වෙනවා කියලා අපි කියනවා. ඒක වෙන්න බලපාන්නේ මොනවද? දාඩිය වල තියෙනව මොනවද? සෝල්ට් තියෙනවා, ලවණ තියෙනවනේ නේද? අපි ඉගෙන ගත්ත අපි ඉස්සරහට ඉගෙන ගන්නවා ඊළඟ පාඩමේ. දාඩියේ තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් කියන ලවණය තියෙනවා. ඒ වගේම ඔයාලා අහලා තියෙනවද මුහුද ආශ්‍රිතව තියෙන පුතේ ගෙවල් වල තියෙන යකඩ භාණ්ඩ වෙන්න පුළුවන්. නැත්නම් මුහුද ආශ්‍රිත වන කඩවල වල තියෙන යකඩ වලින් හදපු දේවල් වෙන්න පුළුවන්. නැත්නම් මුහුද ආශ්‍රිතව තියෙන නිතරම ගමන් කරන වාහන වෙන්න පුළුවන්. මේ වගේ තියෙන යකඩ කොටස් ඉක්මනට මලකඩ කනවද නැද්ද? ඉක්මනට මලකඩ කනවා. ඇයි මුහුද ආශ්‍රිත තියෙන දේවල් යකඩ භාණ්ඩ ඉක්මනට මලකඩ කාලා රට අභ්‍යන්තරයේ තියෙන නේද වාහනවල වෙන්න පුළුවන්, ගෙවල් වල වෙන්න පුළුවන් නේද? ඒවත් මලකඩ කනවා. ඒ මලකඩ කන්නේ නැතුව නෙමෙයි. ඒවට වඩා වැඩි වේගෙන් මොකද්ද වෙන්නේ? අරව මලකඩ කන ප්‍රමාණය වැඩි. මොකක්ද ඒකට හේතුව මොකක්ද? ලවණනේ. ඒ කොහොමද යකෝ? ලවණ තියෙන්නේ මුහුදේනේ. නේද? මුහුදු ජලයේ තියෙන ලවණ මොකද්ද වෙන්නේ? ජලය වාෂ්ප වීමත් එක්ක මොකද්ද වෙන්නේ? යම් ප්‍රමාණයක් නේද? ඒ වායුගෝලයට එකතු වෙන්න පුළුවන්. ඒතර ඒ වායුගෝලයේ වායු වල යම් ලවණ ප්‍රමාණයක් තියෙනවා. ඒ ලවණ නේද? දැන් හිතන්නකෝ මේ විදිහට මොකක් හරි යකඩ උපකරණයක් තියෙනවා කියලා හිතන්නකෝ. මෙන්න මේ උපකරණය වටේට ඒ ලවණ තැම්පත් වීම නිසා මොකද්ද වෙන්නේ? මෙන්න මේ ලවණ නැත්නම් අපි කියනවා සෝල්ට් නේ. මේව තැම්පත් වීම නිසා මොකද්ද වෙන්නේ? මේ යකඩ මේ කොටස මලකඩ කන වේගය මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. නේද? මලකඩ කන වේගය වැඩි වෙනවද අඩු වෙනවද? මලකඩ කන වේගය වැඩි වෙනවා පුතේ. හොඳට මතක තියාගන්න. මලකඩ කන වේගය වැඩි වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ඔය වාහනයක් එහෙම මිලදී ගන්නකොට ගොඩක් වෙලාවට වාහනවල ගොඩක් ඔය එන්ජින් එක ආශ්‍රිතව කොටස් නේද? තියෙන ගොඩක් කොටස් යකඩ වලින් නිෂ්පාදනය කරනවානේ. යකඩ වලින් නිෂ්පාදනය කරනවා. එතකොට ඒ කොටස් නේද සීග්‍රයෙන් මලකඩ කන ඔය මුහුද ආශ්‍රිතව තියෙන වාහනවල. ඒක නිසා ගොඩක් වෙලාවට මේ පැත්තේ වාහන විකුණ ගන්නේම හරි අමාරුයි. එතකොට යාළුවා මොකද්ද කරන්නේ? ඔය රට මැද්දේ තියෙන නුවර හරි කොහෙට හරි පැත්තකට ගෙනල්ලා මේ පැත්තේ සේල් එකකට දාලා විකුණ ගන්න වෙන්න පුළුවන්. නේද? ඕ නැත්නම් දැනගත්තොත් මෙහෙදී දැන් බස් එකක් නන් නේද? ඔය වෙරළබඩ පාස්වල වල දුවපු වාහනයක් නම් මොකද්ද වෙන්නේ? ඒව ගොඩක් වෙලාවට කවුරුත් ආයෙ ගන්නෙ නැහැ. නෙයි. ඒ වගේ අර යකඩ කොටස් මොනවා වෙලා තියෙන්නේ? මලකඩ කාලා දිරලා තියෙන්නේ නේ. මලකඩ කාලා දිරලා තියෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න රස්ටින් එකට බලපාන සාධක මොනවද? What are the factors affecting for the rusting of the iron? The factors affecting for the rusting of the iron are මොනවද? Oxygen and water. Oxygen and water. Right? Tell me two factors which increase the rate of the rusting. Rusting එක වැඩි කරන දේවල් මොනවද? Acid and salt. Right. So what is the substances that reduce the rate of rusting? Base. නේද? බේස් වලට පුළුවන් මොකක් කරන්නද? මෙන්න මේ රස්ටින් එක මොනවා කරන්න පුළුවන්ද? අඩු කරන්න පුළුවන් පුතේ. බේස් වලට පුළුවන් රස්ටින් එක අඩු කරන්න. පැහැදිලිද මේක? හරි.